බැරි වෙලාවත් සෝපාන කේබලයක් කඩා වැටෙන විට ඔබ එහි ඇතුලේ සිටියොත් එයින් දිවිගලවා ගන්න සුදුසුම විදිය මොකද්ද? මුලින්ම ඔබ නොකළ යුතු දේ ගැන දැන ගැනීම වැදගත්. නිසි නඩත්තුවකින් තොරව විදුලි සොයපාන ක්‍රියා විරහිත විය හැකි වගේම කේබලය කැඩී ගියහොත් වේගයනේ වැටීමට පටන් ගන්නවා. මෙම තත්ත්වය තුළ ඔබ බේරීම සඳහා අවසාන තප්පරයේදී කිසි වෙටකත් උඩ බැනීමට උත්සාහ කරන්න එපා. ඒ මොහොතේදී සෝපානය චලනය වෙමින් පවතින නිසා ඔබ ඉහළ පැනීම ඉතාමත් අවදානම්. මන්ද සෝපානය පහළට වැටුණු විට සෝපානයේ සිවිලිමේ ඔබේ හිස වැදීමෙන් ඔබට බරපතල තුවාල සිදුවේ හැකි නිසා. ඔබ ඒ මොහොතේදී කළ යුත්තේ ඔබේ හිස බෑගයකින් හෝ ඔබේ දෑතින් ආරක්ෂා කර සෝපානයේ බිම වැතිර සිටීමයි. මේ සිදු කිරීමෙන් දරුණු තුවාල ඇතිවීමේ අවදානම අවම වනවා වගේම අවම හානියකින් බේරීමටද ඉඩ සලසනවා. දැන් මම ඔබට කියන්න යන්නේ ගිලෙන මෝටර රථයක ඔබ සිටිනම් කළ යුත්තේ කුමක්ද කියලයි. ඒ අවස්ථාවේදී කිසිම විදියකින් පැන යාම සඳහා දොර විවෘත කිරීමට උත්සාහ කරන්න එපා. මොකද අධික ජල පීඩනය නිසා එය සිදු කළ නොහැකි. ඒ වෙනුවට ඔබ ජනේල කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඒවා ක්‍රියා කරන්නේ විද්‍යුතයෙන් නම් පද්ධතිය අක්‍රිය වීමට පෙර ඒවා ඉක්මනින් පහත් කිරීමට උත්සාහ කරන්න. ඒවා විවෘත නොවන්නේ නම් වීදුරුව බිඳීමට තියුණු වස්තුවක් භාවිතා කරන්න. ඒ සියල්ලම අසාර්ථක වුණොත් මෝටර රථෙහි සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරවෙන තෙක් රැඳී සිටින්න. එවිට එළියේ සහ ඇතුලේ ජල පීඩනය සමාන වනු ඇත. එයින් ඔබට හානියක් නොමැතිව ගැලවීමට ඉඩ සලසනු ඇති.